දිලුම් අමුණුගම අද ජාතියෙන් සමාවිල්ලලා තිබ්බා. ඒ ඇයි මේ ප්‍රකාශය නිසා. අපි දැක්ක අපේ අටමස්ථානාධිපති හාමුදුරුවෝ අපිට ආරංචි විදිහකට ගණිකාවකගේ ප්‍රකාශයක් මත අත්අඩංගුවට අරගෙන අද රඳවගෙන ඉන්නවා. ඉතින් මේ දෙබිඩි පිළිවෙත ක්‍රියාත්මක වෙන්නේ ඇතුළත තියෙන මේ අය බලයට පත් කිරීම සඳහා ඩයස්පෝරාවෙන් ලැබුණු සහාය නිසාද? පුංචි දැරිවියට ගණිකාව කියලා කියවුණා කියලා ඔබ හිතනවා නම් ඒකට සමා වෙන්න. හැබැයි එයා ගණිකාවකගේ ප්‍රකාශයක් නිසා තමා අටමස්ථානයේ හාමුදුරුවෝ අත්අඩංගුවට ගත්තේ කියන ප්‍රකාශය වැරදි, ඒකට සමා වෙන්න කියලා ඉල්ලලා නැහැ. මේකයි කාරණාව. කාරණාංක 1. අවුරුදු 16ට අඩු දැරියක් කැමති වුණා හෝ අම්මා ඩීල් කරා හෝ දූෂණයට ලක් කරනවා නම් ඒක ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක්. උපරිම අවුරුදු 20ක් දක්වා අච්චු තියන්න පුළුවන් වැඩක් හොඳේ. කාරණාංක 2. ඇයි ගණිකාව නම් ඒක දූෂණය වුණාට කමක් නැද්ද? නැත්නම් ගණිකාවක් දූෂණය වෙන එක සමාජයේ ඉච්චර පිළිගන්න ඕනේ නැද්ද? ඒක අදාළ නැද්ද? කමක් නැද්ද එයා දූෂණය වෙන එක? වැරදි. එහෙනම් මොකක්ද මේ කට්ටිය මේ මතු කරන තර්කය? ගණිකාවක් වගේ කෙනෙක් නිසා මේ බුදුදහමේ උඩින් ඉන්න චරිතයකට මේ විදිහට චෝදනා කරලා අත්අඩංගුවට ගන්න එක වැරදි. බලන්න බුදුදහම නේද තර්ජනයට ලක් වෙන්නේ. ඔන්න ඔය මතේනේ සමාජගත කරන්න උත්සාහ කරන්නේ. මේ බලන්න. මේ තියෙන පල්ලිය පූජක කෙනෙක් කරපු කැත වැඩක්. මේ බලන්න. මේ තියෙන මුස්ලිම් පල්ලියක පූජක කෙනෙක් කරපු කැත වැඩක්. එතකොට ඒවටත් නීතිය ක්‍රියාත්මක වෙනවා. අපි බෞද්ධ, ඔබ කතෝලික වෙන්න පුළුවන්. ඔබ ඉස්ලාම් භක්තිකෙක් වෙන්න පුළුවන්. අපි ආගම් වලට ආදරේ. අපි විරුද්ධ වෙන්න ඕනේ මොකද්ද? බුදුහාමුදුරුවෝ ඉස්සරහට දාගෙන සිවුර විකුණන් කන බුදුහාමුදුරුවන්ගේ බුදුදහමට තියෙන විශ්වාසය අවභාවිතා කරලා දරුවන්ගේ ජීවිතත් එක්ක ඔට්ටු වෙන මේ චීවරධාරියන්ට තමයි අපි එරෙහි වෙන්න ඕන. අපි එරෙහි වෙන්න ඕන ජේසුස් වහන්සේට නෙමෙයි, ඒ දහමට නෙමෙයි. ඒ දහම ඉස්සරහට දාගෙන ඒ විශ්වාසයන්ට මුවා වෙලා දරුවන්ව අපයෝජන ලක් කරන පූජකවරුන්ට තමයි අපි විරුද්ධ වෙන්න ඕන. මේකේ චෝදනා ඔප්පු වෙයිද නැද්ද? මේක ඉදිරියට යයිද නැද්ද කියන එක අධිකරණ ක්‍රියාවලියක්. හැබැයි මේ විදියට සමාජගත කරන මතවාද ඊටාම වැරදි. ඒක ඔබට දැම්ම තේරෙන්නේ නැති වෙයි. හැබැයි ඔබ ඔබේ ආගමික සිද්ධාස්ථානයේ විශ්වාස කරලා, ආගමික පූජකයා විශ්වාස කරලා ඔබේ දරුවාව අදාළ ආගමික ස්ථානයට යවද්දී ඒ දරුවා ආගමික පූජකයා අතින් දූෂණයට ලක් වුණොත්, අපචාරයට ලක් වුණොත්, ආන් එදාට ඔබට මම කියපු දේ මතක් වේවි. එදාට ඔබට බුදුහාමුදුරුවෝත් ජේසුතුමාවත් මතකයට එන්නේ නැති වෙයි. මොකද අපි හැමෝම නීතියට උඩින් සිටිය යුතු අය නෙවෙයි. අපි හැමෝම රටක නීතියට යටින් සිටිය යුතු අයයි. ඔබටත් විවිධාකාර අදහස් තියෙන්න පුළුවන්. කමෙන්ට් සෙක්ෂන් එකේ උර්තයි. ජය වේවා.